කියන්න පිටි. ඔයා කියන්නේ? නෑ. ඔයා කියන්න. මොනවද කියන්න ඕනේ? ඔයාට හිතන ඕන දෙයක් කියන්න. මොකුත් හිතෙන්නේ නෑනේ. ඇත්තද? එහෙනම් ඇයි මට මෙතෙන් එන්න කිව්වේ? මට බලන්න හිතුණා. ඇයි? නොදකින්න බැරිද? බෑ. ඔයාට? මටත් ඉතින් සමහරක් වෙලාවට එහෙම තමයි. අනේ යන්න තිමිර. ඔයාට මං ගැන කිසිම හැඟීමක් නෑ. ඇයි වදේ? ඔයා කියන්නේ පැය 24 තිස්සේම ගෑනු කෙනෙක් හිටින්න කියලාද? හොඳට තියෙයි. හැම පිරිමියම එකම. ගල් වෙච්ච හිත් තියෙන. ඒවාට පේන විදිය. හැම පිරිමියම ඒ වගේ නෙවෙයි. සමහරුන්ගේ හිත හරිම මෙලෙක්. නිතරම පැහැරෙනවා. ඒ වුණාට වාගේ මෙලක නෑනේ. ඒකනේ මට මෙහෙම සලකන්නේ. අය ආන්සර් කරන්නේ නැත්තේ? නෑ මේ ආන්සර් කරන්න ඉතින්. ඕන නැතිද? ආන්සර් කරන්න. ඉතින් ආන්සර් කරන්නකෝ. කො දෙන්න මං ආන්සර් කරන්න. නෑ දෙන්නකෝ මං ආන්සර් කරන්න. මේ දෙන්නකෝ. මේ දෙන්න. මේ දෙන්න. විජානේ කවුද කතා කරේ? මං දන්න කෙනෙක්. ඔයා දන්න මන් නොදන්න කෙනෙක්ද? කියන කවුද කෝල් කරේ? මං කිව්වනේ තිමිර මං දන්න කෙනෙක්. ඔයා අඳුරන්නේ නෑ මට දැනගන්න ඕනේ කවුද කතා කරේ කියලා. කියනවා. දැනගන්න තරම් වැදගත් කෙනෙක් නෙමෙයි තිමිර. අහන්නකෝ. හෙට වගේ බර්ත්ඩේ එකනේ. අපි දැන් මෙහෙම රණ්ඩු වෙන එක තේරුමක් නෑනේ. අපි වෙනම හරි කතා කරමු. මට කියන කවුද කතා කරේ? තිමිර කවුද කතා කරේ? කවුද කතා කරේ? යයි මේ. කියපන් නැත්නම් මම මරනවා. තිමිර එන දේ අහන්න. කවුද කතා කරේ කියපන්. අනින්න තිමිර. මරනවා. ඔයා දන්නවද? මට දා ඕනුනේ ඔයාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න. ඒ වෙලාවේ එදා කෝල් කරේ ෂොප් එකේ මැනේජර්. ඔයා මොනවා කළත් මම කොහොම හරි ඔයාට බර්ත්ඩේ ගිෆ්ට් එක එවුවා. තිමිර